like කරන්න, subscribe කරන්න, comment කරන්න. Hello, welcome to my YouTube channel again. ඉතින් අද vlog එක තමා thumbnail එකේ දැක්කා වගේ campus එකේ අන්තිමම දවස් දෙක අපේ lectures තියෙනවා. ඉතින් මම මේ ටක් ගාලා යන්නේ මම එද්දි පරක් වුණා ටිකක්. ඉතින් ඒ නිසා මම ටක් ගාලා lecture hall එකට යන්න ඕනනා තිබ්බා. ඉතින් මෙතන දැන් තියෙන්නේ ඔයාලට මගේ vlog එකේ hina යන වීඩියෝස් ටික තමා මුලින් ඉඳන් තියෙන්නේ. ඉතින් ඒ ටික බලාගෙන ඉන්න. හලෝ. මේකද ඔව් අද vlog අම්මට පොඩි අනේ අර පළයන්ක පෙකෝට ගිහිල්ලා ඔර කියනවා යනවා නුවර මොකද හලුවලගේ ඉස්කෝලේ නුඹ කන්දක් ළඟද මේ අපි අච්චිනිගේ vlog වලින් අන්තිම දවස් නේද අච්චිනිගේ vlog වලට අපි ආයෙත් කෙට්ටු වෙලා නේ ඔව් ලස්සන වෙලස් ඉතින් මේ කතා වෙන්නේ අපි මගේ කලින් vlog එක බලවනම් පෙකෝ ට්‍රේල් ඒ ගිය දවස ගැන වෙච්ච දේවල් විස්තර තමයි අපි මේ කතා කර ඉන්නේ. ඔයාලට ඒ වීඩියෝ එක බලන්න ඕන නම් මම link එක පහලින් mention කරන්නම්. අපි මොකද දෙක බලන්න. ඔව්. මෙතන දැන්. මොන දින පුට්ටියක් තිබ්බද? ඔව්. නෑ ඒකත් සයිඩ් එකෙන් තියගෙන මේකත් තියගෙන යනවා. බයි. follow me. අනේ මේ මොකද net. vlog එකේ අයිතිකාරයා නැහැ. vlog එකට තියෙන ඒ අතරමඟදී අපි කතා වෙන්නේ අපේ assignment එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ යන්නේ අන්තිම assignments ටික ගැන තමයි අපි මේ කතා වෙන්නේ. මොකද ඒ ටික අනිවාර්යෙන් සහ පොඩ්ඩක් එක අමාරු සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒ නිසා ඒකේ assignment ගැන තමයි අපි කතා වෙන්නේ. අන්තිම දවස්. ඉතින් ඔය අතරේ මම වීඩියෝ කරන ඒවා ඇත්තටම මම කල්පනා කරේ අපිට මේවා වීඩියෝ කරලා තියෙන නිසා තමා අපිට ඉස්සරහා ජීවිතේදී අපිට මේවා බලලා සතුටු වෙන්න තියෙන්නේ. මොකද නැත්තම් අපිට මේ වීඩියෝස් උත් නැති වෙනවා. ඉතින් ඒ අතර මගදී අපේ මිස්ටර් අපි කරපු දේ පොඩි කේක් එකක් කැපුවා. මොකද මේ මිස් එක තියෙන අන්තිම ලෙක්චර් එක තමයි ඉදා තිබ්බේ. ඒ නිසා අපි කරපු දේ පොඩි කේක් එකක් ගෙනල්ලා මිස්ටර් බර්ත්ඩේ එක තියෙන ලබන මාසේ ඒකත් එක්කටම අල්ලලා අපි කේක් කැපුවා. It was very nice. Now I don't know which camera to look at. Celebrity. Autograph එක ඕන නම් කියන්න ඒක දෙන්න. Photograph නේ autograph. Okay. Next වල දාන්න පුළුවන්. මේ අතේ ගන්නවා. අපි ලක්ෂණ හොදලා ඉඩක් කරන්නේ. ඔව්. අපි අඩපාඩු නැති. තව කාලේ මන්ට කේක් කෑවා. කේක් එක අතන. thumbnail එක වට දාන්න ඕරන්නද? ගිහලා යන්න වීඩියෝ එකට යන්න. බාගි. විසිට් තුන්නා. like කරන්න, subscribe කරන්න, comment කරන්න. එක චොක්කා වුණා. ඉතින් ඔය කේක් එකෙන් කපලා අපි කේක් කෑල්ලක් කෑවා. ඒක ඇත්තටම too sweet වැඩි මගේ මූණෙන් ඔයාලට පෙනේ තව පොඩ්ඩකින්. ඉතින් ඇත්තටම ඒක too sweet. ඉතින් මේ බාගි ඉතින් යාගේ good photo එකක් ගමු. තියෙන එක ෆන් දේවල් තමයි බලන්න වෙන්නේ. තව තියෙන ඉස්සරහට වගේ බලන්න. ඒත් අතරමඟදී අපි බැච් ෆොටෝ එක ගන්න ආවා. ඉතින් තවත් ඔබට ෆන් අවස්ථාවක් නේ. අන්න සිංගිනෝ එන්න ඉක්මනට. එන්න කියන්නේ සිංගිනෝ බෑග්ග්‍රවුන්ඩ් සිංගිනෝ. මාත් එක කියන්නේ
පාරව යන්න. අල්ලගෙන ගිහින් එක් සමත කරන්න කෙහෙරැල්ලට බ්ලොග් එකට රඟපාන්න නෑ සද්ද වැඩි ඉන්නේ. I mean one eternity later. A few moments later. Okay. ඉතින් ඔතන අපි දන්න යාළුවෝ සෙට් එකකට බාගේ දිල්මි අක්කයි ජෝක් කරනවා එයාලට ලෙක්චර්ස් ඒ වෙලාවේ hina ගස්සන්න එයාලව ලෙක්චර් එක මැදදී. මන්නම් අර සන් ක්‍රීම් එකක් ගන්න ආපු නිසා පොඩ්ඩක් ප්‍රොටෙක්ට් වුණා. සල්ලි කියලා බැලුවේ නෑ ගත්තා. ගෑන් ළමෙක් විතර මම කැම්පස් එකේ අන්තිම දවසේ දන්නේ වගේ ඉන්නවා. කවුද? ඔව් වීඩියෝ කරනවද? ඔව්. අපේ හරිත සරසවිය මොකද්ද? මොනවද කරන්නේ? කන්ස්ට්‍රක්ෂන්. අපි යනකොට තමයි ඔක්කොම කරන්නේ. ඕන් ඕකයි පස්සේ. අතරම ගියොත් ඒක ඇත්තක්ද මන්ද දැන් එජ් එකෙත් කැන්ටින් 4ක් දාලා අපි යනකොට එහෙම දාලා 3යිද කොහෙදෝ තිබ්බේ. ඉතින් අපි ටක් ගාලා අපේ ලන්ච් කරගෙන ටක් ගාලා අපේ අසයින්මන්ට් එකක් තියෙනවා ගෲප් අසයින්මන්ට් එකක්. ඒක ගැන කතා කරා මොකද නැත්තම් අපිට ඕක ගැන කතා කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි ටක් ගාලා එන්න හැදුවා. මොකද මම නම් එන්න හැදුවේ මට වැඩ වගේක් තියෙනවා රිසර්ච් එකේ වැඩ වගේකුයි ඒ නිසා මම ආවා. ඒ අතර අපි බුක් ෂොප් එකට ගියා. මොකද print outs වගේ ගන්න තියෙනවා. මොකද එක්සෑම් එකට ආය අපි එන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් ටික print out ගන්න ඕන නිසා බුක් ෂොප් එකට ගියා. ඉතින් අපි ඊළඟ දවසෙන් හම්බ වෙමු. ඒ කියන්නේ වීඩියෝ එකේ ඊළඟ දවසේ. දැන් ඉවරයි. ලෙක්චර්ස් මම ඉවරුනේ දවල් කාලා දැන් මෙතින් දිලා ගෙදර. අසයින්මන්ට් වලට තියෙනවා කරගන්න. ඉතින් යන්න ඕන. ඉතින් හෙට දවස ගැන මේ බ්ලොග් එකටම ඇඩ් කරන්නම්. Keep watching. The next day. Good morning. Okay. Ada second day. Yes. Okay. Ada call lagi. ये අපේ කැම්පස් එකේ ලෙක්චර්ස් වලට එන අන්තිම දවස අද. අන්තිමම දවස. ඉතින් බලමු අද දවසත් මොකද වෙන්නේ කියලා. Stay tuned. දැන් ඉතින් පුරුද්දටම කියලා දාන්න. ඥානය අයියා ගිහින් මාතයි. අපි කැම්පස් මුල් කාලේ ආපු තැන ඉඳගත්ත මායි මෙන්න මෙයයි.
අපි ඇවිල්ලා ඉස්සර ඉඳ ගන්න මෙන්න මෙතන ස්පොට් එකේ ඉන්ටර්වල් එකට සිටි එකෙන් බඩු අරගෙන ඇවිල්ලා මෙතන තමයි ඉඳන් ඉන්නේ. කයියක් ගහ. මෙතන අපි අද ඉඳගත්ත මොකද පොඩ්ඩක් කාලෙකින් කියන අවුරුදු දෙකකින් වගේනේ. ඔව් ඇත්තටම දෙකකින් ඉඳ ගන්න වෙලාවක් නැහැ මේ හැරි. ඒ ඉතින් ඉඳගත්තා මෙතන. රැපනේ තරුවත් දිස්නෙන්නේ නුඹ කෝ කියා ඇසුවායතා මාගවින් තනියයි වැළපෙන්නේ කඳුලින් සදා මල්දම් ගොතා හිරිවැටුණු සඳසයා නිදිවර පුරෑමා තනි වෙන්න හදවත් දෙන් හිඟයි වැහි බිඳු වැටෙනවා නම් සුළඟක් සැලෙනවා නම් ඉතින් ඒ අතරේ අපිට ෆුඩ් සිටි එකට එන්න ඕනේ වුණා. මොකද මොන හරි බොන්නව ගන්න ඕනේ කියලා හිතච්ච නිසා. ඉතින් ඒ අතරමකදී ඒකත් අරගෙන මම එහෙමම ලෙක්චර්ස් ගියා. මොකද අපේ ලසිත සර්ගේ අන්තිම ලෙක්චර් එකත් අද තියෙන්නේ. ඒක තමයි අපේ ඩිග්‍රී එකේ අන්තිමම ලෙක්චර් එක වෙන්නේ. ඉතින් අපි එතත් ඒ වගේම කේක් එකක් කැපුවා. මොකද අපි සර් එක්ක අන්තිමටම ඉගෙන ගන්න දවස නිසා සර් එක කේක් එකක් කපලා. ඉතින් එයත් අපිට ලෙක්චර් එකක් දුන්නා කියන්නේ එයා කිව්වා එයාගේ හොඳ බැච් එකක් අපි ඒ වගේම ඒ හොඳ දේවල් එක්ක අපිට ඉස්සරහා ජීවිතය ගැන හොඳට දේවල් කියලා දුන්නා. ඇත්තටම බර්ත්ඩේ එක නෙමෙයි කියන්න දෙයක් නැති ගමන්ට අපි කට්ටිය කරපු දේ happy birthday to you කියන එක තමයි. මගේ මූණ කැතයි. ඔය ගැටි කියන්නේ. ඔයාට මොකද්ද වෙන්න ඕන? ඔයාව අර නේ පීවර් ටීම් බ්ලොග් එක සෝෂල් මීඩියා මේ බාඩු එන්න අපි ලස්සන ළමයි වගේ බ්ලොග් එකට මුණ දීලා ඉන්නේ අර අත ගන්න පැත්තෙම බ්ලොග් නේ එහෙනම් බ්ලොග් අසරණ මල්ල දැනෙල්ලේ මෙහෙම බ්ලොග් ප්‍රශ්න දෙන්නේ YouTube වලට හොයනවා මම එකම දාපන් ඒ පොඩක් කල් මෙහෙමයි ඒක අපි කැප්චර් කරන තැන් විදිය ඇංගල්ස් වෙනස් නේද තීරුම් ගන්න ඕනේ දැන් දාපන් අගතියටවත් තියෙන්නේ අගතියටපත් ජනතාව දැන් එකට ගිය ගමන එකපාරට බලවම ඇති අනිත් එක බලලා ගන්න ඒකෙත් ඒකම තියෙන්නේ අපි මම ස්පීච් එක නම් ඉවර වෙනකම් දැම්මා එදා ඔතන අපේ රූම්මේට් නෑ ඒක ලස්සනයි ඒ අනිත් රූම්මේට් ඒක නෑ ඒක වන්ට ඕයි මේ නම් හම්බුනේ ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් ඉන්ටෙන්සිව් කාලේ ඔව් දානවා දැන් අපි ලොකුයි වයසත් අන්න ඒකයි නාකී දැන් බයි ඉතින් මගේ තව යාළු ටිකක් හිටියා. ඉතින් යාළටත් කතා කරලා මම ආවා. මොකද මම ගෙදර යන්න ඕනේ නැත්තම් රෑ වෙන හින්දා. ඉතින් අදින් පස්සේ අපේ කැම්පස් ජීවිතේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තියෙන ජීවිතේ අදින් ඉවරයි. ඉතින් hope you like this video. ඒ වගේම අමතක නොකර මගේ YouTube channel එකට subscribe කරලා ඒ වගේම like එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයාර් කරලා දෙන්න. ඒ වගේම මගේ යාළුවන්ටත් ෆියුචර් එක හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.